වෙලාව තියෙනවා. වෙලාවන් දැන් 5:20යි. මේ ටයිම් එකට පරපරත් නැත්තර යන බස් එක ඔය. කොළඹට යනවා තියෙනවා. ඔබ මෙතෙන් දැන් එනවා පිටකට 190 170ක දැන් එනවා. ඔයා කොහෙට යන්නද? කොහෙට යන්නයි? මේ වෙලාවට බස් යන්න ඇයි බා? අයියා මෙහෙමද? නෑ බා. මම මේ බෝඩ් එකේ ඉන්න මේ ළඟ. දැන් බස් එකේ යන්න. දැන් එන්න ඕනික. දැන් එකක් ගියා. තව එකක් එයි. මේ වෙලාවට මේ පැත්තට යන බස් අඩුයි. අර හින්දා මේට එන බස් තමයි වැඩි. ඒකට පුළුවන් මට උදව් කරන්න. කියපන්. පුළුවන් දෙන්න මම කරත්. තාරවත් දෙක තුනකට වගේ බෝඩුමක් කරලා දවස් දෙක තුනද? දවස් දෙක තුනකට වගේ බෝඩුමක් වගේ එක තමයි කේස් එක. මොකද වැස්නේ ගෙන්නේ මම ගෙදරින් ආ රසක් හරි මම ඉදිරිය මේ වෙලෙන් සිද්ධි පදන් ආවට පස්සේ යාලා කියනවා මේ වෙලෙන් සිය නැහැ කියලා. ඒක මාර බබුලක්. මේක තමයි තොම් කරා දුක දෙක ගන්නවා. මම ගොල්ලන් දින තමයි යාර. කවුරු ගොඩක් නැහැ. මහදලා ඉන්නේ. ඔය කාලා දින්න. දෙයක් අබ්බිලා. හරි. ලා මේක අපි දෙකක් බොන්න. අපි දෙකක් බීලා. හරි හරි සල්ලි මම බලා ගන්නම්. කොහෙද? මොන කාපා? මේ වෙලාවට මෙතන කැම්ප් එක. මේ ෂෝටිස් එක හවස දාන්නේ. කාපා මොනවද? හරි ගෙවල් කො? ගිනි ගත්තේ නේ අයිය. ජොබ් එකක් ගන්න ආවේ. මම මේ ජොබ් එකට එක්කෙනෙක් අරගෙන. ජොබ් එක බලාපොරොත්තු වෙන තමයි කොළඹ ආවේ. කොහොම හරි මං ගෙද්දි එතෙන් එක්කෙනෙක් අරගෙන. අනාථ වෙලා ඉන්නේ අයිය. දැන් ඉතින් ගෙදර යන තමයි වෙන්නේ. ඒක දීපන්කෝ. අපි පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. පොඩි ජොබ් එකක් නේ හොයාගන්න ඕනේ. මොකක් කරගෙන. ඒක දීපන්. කොහොම තමයි. උන් හිතන්නේ. උන් අනිත්තුන් ගැන හිතන්නේ. අපේ දින කාලකන්නියකටද අපේ දින නොලැබීමට මම දන්නේ. උන් අපිට මහා ලොකු බලාපොරොත්තු ගොඩක් දීලා අපි වටාරලා දානවා. අපි ඒක වෙන මොකක් හරි කරන්න ඕනේ. ඒක දීපන්. අපි එන්නේ කතා කරමු මොකද කරන්න. වයින් දෙන්න. මචං ඉතින් මේ පැත්තේ මම කොළඹට ඇවිල්ලා දැන් කොහොමද අපේ සෙට්ලා දැන් කොහොමද අපි කොළඹ නුවර හිටියන මතකද? මතකයි අපි අවසන් සෙට් එකේ බං මේ දෙකක් එකට කලින් මම දැන් නුවරේ සෙට් වෙනවා මතකයි. අපි සෙට් වුණාට පස්සේ කොහොමද මචං මම ගෙහෙන් ආව මෙහෙට දැන් අවුරුද්දක් විතර ඇවිල්ලා කොහොමද? ඇවිල්ලා ඉතින් මම වර්කින් බිස්නස් එකක් කරනවා මේ පැත්තේ කොළඹම. ඉන්නවා මම ඔබ අහම්බෙන් දැක්ක මචං මම මේ කාර් එකේ ඉන්නේ. අද පාන්දර ගෙදර ගන්නවා. ඒ කියන්නේ මෙන්න සීන් එක. කියන්නේ මේ මම
කලින් කෝල් එකක් දීලා මම වේකන්සි එකක් තියෙනවා මම ආවේ. ඊට පස්සේ ආවට පස්සේ මචං මේ යාළුවා කියන වේකන්සි නැහැ කියලා. වේකන්සි නැහැ කිව්වට පස්සේ මචං දැන් මම දැන් මම ඊට ආවට පස්සේ මම ඉතින් මචං මේ තමයි මේ අයියා හම්බුනේ මාරු. මේ සීන් එක තමයි මේ සීන් කියලා ඇත්තට මම අහන්නේ ඉතින් මොකද මේ කරන්නේ? මම ආවට පස්සේ පටන් ගත්තා. මම තනියම පටන් ගත්තා. මචං දැන් කාර් එකක් හොද්දලා මාසෙකට කලින් දැන් මාසෙකට විතර වෙනවා. මාළුවෙන් පැත්තෙන් ඊටමකුත් මම අයින්දා දැන් ගේ හදන්න පටන් ගන්න තියෙන්නේ. ඉන්නකොට මචං දැන් අවුලක් නැ ෂේප් එකේ යනවා. අවුලක් නැ ෂේප් එකේ කාලා මීලා සැපේ ඉන්නවා. සිරාට මම කියන්නේ ආත්මහත්‍යාවේ අපිට තියෙන කෝල් එක ඔය ගේමක් ගියව කියන්නේ පට් සතුට. අනිවාර්යෙන්. දැන් මේ දැන් මම පටන් ගන්න අවුරුදු දෙකක් විතර වෙනවනේ. දැන් මෙල්ලා කොහොමද අවුරුදු දෙකක් විතර වෙනවා. ප්‍රොමෝට් දැන් මම ඉඟා ගන්න මචං. සිරාවට මචං.